ඉතින් අද මම අත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ XM account එකක් create කරලා තියෙන කෙනෙක්ට උනා තවත් account එකක් හදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් මෙන්න මේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි signal group වලට යනකොට එයාලගේ link එකෙන් referral වෙලා එන්නේ. එහෙම නැත්නම් account එක create කරලා තියෙන කෙනෙක්ට උනත් එයාලගේ partner code එක හරහා register වෙලා එන්නේ කියන එක. ඉතින් මම අද මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ XM account එකක් create කරලා තියෙන කෙනෙක්ට උනා තවත් XM account එකක් හරියටම create කරගන්නේ කොහොමද කියලා. හැබැයි මෙන්න මේකට කිසිම ID verification එකක්වත් දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ method එකට කියන්නේ අපි additional account එකක් හදනවා කියලා. ඉතින් අද අපි බලමු හරියටම කොහොමද මෙන්න මේ additional account එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට තවත් අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් අරන් එන වීඩියෝ ඔයාලට notification එකක් මයින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ නෝටාවට ස්ක්‍රීන් එකේ සයිඩ් එකෙන් පේනවා මම මගේ XM account එක log වෙලා ඉන්නවා. ඉතින් ඔයත් ඔයාගේ XM account එක log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ උඩ මෙතන balance එකත් එක්ක real කියලා තියෙනවා. ඉතින් මෙතන මගේ real account එක නෙමෙයි තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්න ඕනේ හින්දා මෙන්න මෙතන මගේ වෙන account එකක් දාගෙන තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන real කියන එක උඩ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම තව account create කරලා තියෙනවා. ඒ ටික පල්ලෙහෙන් පේනවා. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට පුළුවන් දකුණු අත පැත්තේ යට plus icon එකක් තියෙන. එහෙම නැත්නම් සමහර අයගේ මෙන්න මෙතන add new account කියලා තමයි පෙන්නන්නේ. මෙන්න මෙතන plus icon එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් real or demo කියලා එනවා. ඉතින් මෙන්න මෙතනදී අපි create කරන හරියටම real account එකක් ඉඳන් මෙතන අපි real කියන එක තමයි දෙන්න ඕනේ. ඉතින් real කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් MT5 MT4 අපි trade කරන app එක ගොඩක් දුරට මෙතන අහන්නේ. ඉතින් අපි මෙන්න මෙතන MT5 කියන එක තමයි දෙන්න ඕනේ. MT5 දීලා continue කරන්න තමයි තියෙන්නේ. continue දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී standard කියන එක හරහා account එක create කරගන්න පුළුවන්. මෙන්න මේ පල්ලෙහාට ටිකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන lot එකට අවශ්‍ය trade ගාන තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතන මම standard කියන එක දානවා. ඒ කියන්නේ standard කියන එක දාගන්න. ඊට පස්සේ ඒක continue කරාට පස්සේ ඔයාලට පෙන්නනවා leverage එක 18 එක leverage එක 18 එක ඒ වගේම USD currency එක account name standard ඒත් එක පල්ලෙහෙන් පෙන්න have a partner code කියලා. ඉතින් මම මෙන්න මේ account එක create කරනකොට partner code එක comment section එකේ පල්ලෙහා දාලා තියන්නම්. ඉතින් ඔයාලට copy කරන් ඇල මෙතන paste කරලා account එක create කරගන්න පුළුවන්. ඉතින් partner code එක දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් පල්ලෙහා tick එකක් තියෙනවා දාන්න tick එක දාගත්තට පස්සේ continue කරන්න තමයි. ඉතින් continue කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන trading account එකට password එකක් දෙන්න. ඉතින් මෙන්න මේ දෙන password එකට ඔයාගේ නමත් එක්ක එනවා ඔයාගේ birthday එක එහෙම නැත්නම් ඔයාගේ නමත් එක්ක ඉලක්කම් හතරක හොඳ creative password එකක් දෙන්න. ඉතින් මෙන්න මේ password එක අමතක කරන්න එපා. අපි trade කරන MetaTrader 5 එකට connect කරනකොට මෙන්න මේ password එක අනිවාර්යෙන්ම අපිට ඕනේ. ඉතින් මෙන්න මේ password එක complete කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් additional account එකක් create කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම XM account එකක් create කරලා තියෙන කෙනෙක්ට තවත් account එකක් හරියටම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට අපි කියන additional account කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි additional account එකක් හදාගන්නේ හරියටම. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි signal group එක buy කරනකොට උනත් එයාලා කියන්නේ එයාලගේ link එක හරහා account එකක් create කරලා එන්න. එහෙම නැත්නම් එයාලගේ partner code එක use කරලා additional account එකක් create කරන්න කියලා. ඉතින් ගොඩක් අය මෙන්න මේ additional account එක create කරන්නේ කොහොමද කියලා මගෙන් අහලා තිබ්බා personal message දාලා. ඉතින් අන්න එයාට තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ වෙනකොට මම XM video series එකේ XM account එකක් create කරගන්නේ කොහොමද? ඒ වගේම අපි හදාගත්ත account එක deposit එකක් කරගන්නේ කොහොමද? ඒ වගේම අපි trade කරන MetaTrader 5 app එකට connect කරගන්නේ කොහොමද කියලා video series එකක් ගැන ආවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක තමයි අපේ හතරවෙනි වීඩියෝ. ඉතින් account එකක් create කරලා තියෙන කෙනෙක්ට උනත් තවත් account එකක් හදාගන්න. එහෙම නැත්නම් additional account එකක් create කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී ඉතින් අපි අද කතා ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඔයාලට නොතේරුණු තැනක් තියෙනම් comment එකක් දාන්න. අනිවාර්යෙන්ම මම reply එකක් දෙන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා bell icon එක all කරලා තියාගෙන ඉන්නොත් මම අලුතෙන් අරන් එන වීඩියෝ ඔයාලගේ notification එකක් මගින් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් අදට ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.